ඔයා දන්නවද ලෝකේ වටිනාම දේවල් තියෙන ධනවත්ම තැන මොකක්ද කියලා? බැංකුවක් නෙවෙයි. ඒ තමයි සොහොන් පිට්ටනිය. ඇයි දන්නවද? කවදාවත් පටන් ගත්තේ නැති බිස්නස්, කවදාවත් ලියුනේ නැති පොත්පත්, කවදාවත් කියවපු නැති ආදර කතා කෝටි ගාණක් එතන වැළලිලා තියෙනවා. ඒ මිනිස්සු මැරෙනකම්ම කළේ එකම එක දෙයයි. හිත හිටපු එක විතරයි. එයාලා හිතුවා හෙට පටන් ගන්නවා, ලබන මාසේ පටන් ගන්නවා, සල්ලි ටිකක් එකතු වුණාම පටන් ගන්නවා කියලා. හැබැයි මතක තියාගන්න, ලෝකේ කවදාවත් පර්ෆෙක්ට් ටයිම් එකක් එන්නේ නැහැ. දැන් මට ඇත්තම කියන්න, ඔයාගේ ඔළුවේ තියෙනව නේද අවුරුදු ගාණක් තිස්සේ පටන් ගන්න බැරි වුණ ප්ලෑන් එකක්. ඔයා අද තීරණයක් ගන්න ලෑස්ති නම් පහලින් නව් කියලා කමෙන්ට් එකක් දාන්න. හරි, වාහනයක් පදින්න ඉගෙන ගන්න ඕන නම් පොත් කියවලා බෑ. ඩ්‍රයිවිං සීට් එකට නගින්නම වෙනවා. ඒ වගේම තමයි ජීවිතෙත්. පටන් අරන් වරදින මිනිස්සු දිනනවා, හිත ඉන්න මිනිස්සු හිත ඉඳලම මැරිලා යනවා. හිතුව ඇති දැන් වැඩ පටන් ගන්න. එච්චරයි.